මේ දවස් ටිකේ ඔයාට සෙට් වෙන්න තැනක් ඕන නම් මම කියන හොඳ ඔප්ෂන් එකක්. ලස්සන Instagram පින්තූර අරගෙන අත අල්ලගෙන ඉන්න පුළුවන්. මෙයාගෙන මේ හැබැයි මෙයා තමයි හැදුවේ. හලෝ. හයි. හයි දන්න. කියන චුටි මේ කල්ට් කොළඹ. ඇයි මේ කල්ට් කියලා කිව්වේ? ඇත්තට මට මෙතන ලොකේෂන් එකටම ආවට පස්සේ මට පොඩි වෙන මූඩ් එකක තියෙන්නේ. ඉතින් මම හිතනවා ඒ නමම මැච් වෙනවා. කල්ට් කොළඹ. මාර ස්පොට්ස් තියෙනවා. ලස්සන පින්තූර ගන්න පුළුවන්. ගොඩක් වෙලා වාඩි වෙලා ඉන්නත් පුළුවන්. ෆුඩ් වේදිකකුත් තියෙනවා. ඇත්ත. කෑම නම් මරු. කියන්නකෝ බබා. yes අපේ කල්ට් කොළඹ ගාව ටේස්ට් කරන්න පුළුවන්. මම හිතන්නේ වෙනම එක්ස්පීරියන්ස් එකක්. නුගෙගොඩ අපි අලුතින්ම ඕපන් කරේ මේ නිව් එකේ හරි ඉඳලා. සීරියස් නෝ. සීරියස් රෝති කියනවා වගේ. නුගෙගොඩ අපි අලුතින් ඕපන් කරපු Yes. කල්ට් කොළඹ වලට දෙන්න. මේ අද ප්‍රෝති. හරි. හරි. ඉන්ටීරියර් ගැන කියන්නකෝ. මේ Interior. ඔක්කොම මේ ඉන්ස්පිරේෂන් ඔයාද? yes මේක වෙන විදිහටම ඇත්තට මම ගොඩක් කාලෙක ඉස්සලා මේ ඇන්ටික් කලෙක්ෂන් එකක් තිබුණා. ඒකත් එක්ක ඉතින් මම ඩිවෙලොප් කරා මේ ලෑන්ඩ් එකත් එක්ක ඕන් ප්‍රොපර්ටි එක. ඉතින් ඩිවෙලොප් කරා වෙන විදිහක වෙන වයිබ් එකක මම හිතන්නේ හැමෝටම try කරලා බලන්න පුළුවන් රෙස්ටුරන්ට් එකට වෙනම විදිහක්. හැබැයි මේ රෙස්ටෝරන්ට්ස් ගන්න එක ලේසි නෑ. ඒ කියන්නේ කෑම හදන්න එක නෙමෙයි. මිනිස්සු තියාගන්න එක අමාරුයි. ඔයාලට ඒ චැලෙන්ජ් එක ඒ චැලෙන්ජ් එක කියන්නේ බිස්නස් එක කියන හැම වෙලෙම රිස්ක් එකක් තියෙනවා. ඒ චැලෙන්ජ් එක ගන්න ඕන මම හිතන්නේ ඒකට වැඩක් නෑ. ගොඩක් දෙමලින් හොඳ ලයිනයක් තියෙනවා. රිස්ක් කියන්නේ රස් කරනවා වගේ. තමයි මෙයා. එනම් බබු බොහොම ස්තුතියි. අපි ඉන්වයිට් කරාට. අපි පොඩ්ඩක් වටේ පිටේ බලමුනේ. පොඩ්ඩක් බලන්නත්.